අද දවසේ මඩකලපුව දිස්ත්‍රික්කයේදී දේශපාලන පක්ෂ සිවිල් සමූහ ව්‍යාපාර සිවිල් අමිපුවල් සිවිල් රටේ ජනතාව පක්ෂවල ජනත නියෝජිතයන් මිශ්‍රිත නම් එක්කලා අලුතෙන් ආණ්ඩුව ගෙන්න යන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට වෙනුවට PSTA යනමින් ගෙන්න යන මේ පනත වහාම අකුලා ගන්න ඒක අහුලා ගන්න ගමන් PTA තහෝසි කරන්න කියන ඉල්ලීම තබමින් තමයි අද මේ විරෝධතාවය අපි ලෑස්ති කරලා තිබුණේ. අත වශයෙන්ම පහුගිය කාලයේදී JVP රජය PTA එපා කියලා අපි ATA රනිල් ATA ගෙනාපු වෙලේ PTA එපා කියලා අපි උද්ඝෝෂණ කරපු වෙලේ විශේෂයෙන්ම නලින්ද ජයතිස්ස වසන්ත සමරසිංහ පටබැඳි මේ වගේ අද ජාතික ජනබලවේගයේ ඉන්න ඇමතිවරු අපිත් එක්ක ලංකාව වටේම අස්සන් තබන්න. අද ඒගොල්ලන් බලයට ආවන් පස්සේ හැබැයි ඒ PTA එපා ATA එපා කියලා කිව්ව කට්ටිය අද PTSA ඕනේ කියනවා. PTA එපා කියන කතාවක්වත් නැහැ. කියලා PTA එකටත් වඩා දරුණු පනතක් ගෙනල්ලා ඒක අපි අකුලා ගන්නම්. හැබැයි PTA තිබිච්ච දෙයක් කියලා රටේ ජනතාව මුලා කරයි කියලා අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මම මේ අවස්ථාවේදී ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මැතිවරුන් සහ බලයේ ඉන්න කණ්ඩායමට මම කියන්න කැමති වෙන්නේ හොඳින් මතක තබා ගන්න. අද ජාතික ජනබලවේග නැත්තම් JVP එක PTA එක භාවිතා කරලා Tamanට විරුද්ධ අදහස් තරණ අය අත්අඩංගුවට ගන්නවා කියලා විපක්ෂෙන් චෝදනා කරනවා. ආණ්ඩු බලය සහ බලය කියන එක සදාකාලින නැහැ. හෙට වෙන්න පුළුවන්, අවුරුදු 2කින් වෙන්න පුළුවන්, 5කින් වෙන්න පුළුවන්, 10කින් වෙන්න පුළුවන්, කවදා හරි දවසක. ජාතික ජනබලවේගයත් බලය අහිමි වෙන දවසක් එනවනේ. ඒ දවසට ඔබේ ප්‍රතිවිරුද්ධවාදීන් ඔබ මේ පනත අද තියාගෙන හිටියොත් නැත්නම් ඊට වඩා දරුණු පනතක් ගෙනවොත් ඔබේ ප්‍රතිවාදීන් ඔබට විරුද්ධවාදීන් එදා බලයට එනකොට ඔබට විරුද්ධව නැවතත් මේ පනත භාවිතා කරයි කියන එක ඉතා පැහැදිලිව මතක තියාගන්න. ඒක නිසා මේ දේශපාලන අද සිකියුරිටි සෙක්ටර් එකේ ඕනකම් වලට යට වෙලා බය වෙලා මේ PTA එක දිගටම තියාගෙන හිටියොත් එහෙම නැත්නම් ඊට වඩා දරුණු PSTA එක ගෙනවත් එහෙම මේකේ ප්‍රතිවිපාක අපිට පමණක් නෙවෙයි ඔබට ඉදිරි අනාගතයේ මොහොන දෙන්නවා කියන අනතුරු ඇඟවීම අද මඩකලපුව විසිට අපි කරනවා. බොරුසු. වඩකම් කුලකම්